ඉන්වෙන්ට් එක තමයි මේන්ලි යන්නේ ඒක තමයි කරන්නේ ඒක තමයි අද ඉතින් මේ අපි කට්ටිය සෙට් වෙච්ච එකේ chance එක ගන්න උපරිම නේද කට්ටිය හොඳට පිට වෙලා කතා බහ කරලා ඊපස්සේ හෙට ඉඳන් මෙහෙම group එකේ නිකන් වේලි වේලි තියන්න තෝත කට්ටිය page එකක් එහෙම දාලා ගන්න දී මේ ඊට දැන් බඩු ගන්න එහෙම යද්දි shopping කරන්න එහෙම යද්දි ළඟපාතින් නැහැ සෙට් වෙලා යන්න ඊපස්සේ practice කරද්දි එහෙමත් සෙට් වෙන්න කට්ටිය ළඟපාතින් ඉන්නවනේ සාහලින් ඔය ඒවා දැන් ඔය පොඩි පොඩි item තියෙනවා ඒවා මේවා ගත්ත shop එකේ මම හම්බුනහම ඉතින් group එකේ පොඩි update එකක් දාන්න මෙහෙම ගත්ත කියලා තනිතර පොඩි chance එකක් එනවා එහෙම පොඩක් සහයෝගීතාවය වර්ධනය කරගන්න ඔය වෙන්න ඕනේ නැත්තම් දැන් හිතන්න මේ වගේ දැන් මේක වුණත් හිතන්නකෝ මේ වගේ බෑග් එකක් කොහෙන් හරි ගිහලා හොඳ එකක් සෙට් වුණාට පස්සේ කට්ටිය දාන්න මෙන්න මෙතනින් ගත්තා කියලා එතකොට ඉතුරු අයටත් ගන්න පුළුවන් අපිටත් එහෙම chance එක හම්බ වුණොත් අපි මේ දේවල් ටික කරනවා ඒ දවස් 19 ගමනක් යන්නේ දවස් 2 3 ගමනක් නෙමෙයි 4 5ත් නෙමෙයි 10ත් නෙමෙයි 19ක් ගමනක් යන්නේ එතකොට ඉතින් ගිහිල්ලා ඉද්දි කොහොමත් ඔයාලා family members ලාගෙන එනවා යන මුල ටිකේ ඉඳන්ම ඔයාලා හොඳ ෆිට් එකේ ගියොත් තමයි හොඳට ඒක එන්ජොයි කරන්න පුළුවන් හරිද එතකොට ඉතින් අර හැමෝගම ඒ කියන්නේ විහිළුවක් කරත් දුනත් අපි හොඳට අයිකනම අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබුණොත් මේක කරන්න පුළුවන් හොඳට සිරා ගනීද තරහ ගනීද මොනවද එහෙම කරි දැනගන්න බෑ ටික ටික අර කට්ටිය හොඳට මේ අඳුරගෙන ෆිට් වෙලා යන්න එතකොට ඉතින් ඔයාලට ගමන හොඳට ඉඳන් එන්ජොයි කරගෙන යන්න පුළුවන් ආහාර මේන්ලි මේක අර දවස් 19 ගමනක් තුලත් අර ලෝකේ තියෙන අමාරුම ට්‍රැකින් යන්නේ නිකන් නෝමල් ටූ එකකුත් නෙමෙයි සාමාන්‍යව ට්‍රැකින් එකක් කරන්න ඒතකොට කාට හරි අමාරුයි කියලා තේරුණොත් එයාට පොඩි ඒකයක් දීගෙන ඒ වගේ තමයි ඉවෙන්ට් එක කරන්න ඕන සහ අනිත් අර මේන්ලිම දේ තමයි අපි දැන් අර දවස් 19ක් යද්දි මුල් දවස් දෙක තුන ඕකේ එතකොට කත්මණ්ඩු වල ඔයාලා මේව කරලා shopping කරලා ජීප් රයිඩ් එක ගිහිල්ලා ඊට පස්සේ ට්‍රැකින් එකේ දවස් 3-4ක් යද්දි ඔයාලා අර කතා කරන්න තියෙන දේවල් ටික ඔක්කොම කතා කරලා ආගිය විස්තර වෙන ඔක්කොම ඔයාලා දැනගන්න සාමාන්‍ය එක එක කරාගේ ෆුල් ඩීටේල් දැනගන්න මෙයා මෙහෙ කරන්නේ
ඊට පස්සේ දැන් ඔටෝ කතා වෙනවා ඔටෝ කතා වෙනවා තමයි අර හොඳම යාළුවටත් වඩා නිකන් කට්ටිය සෙට් වුණාට පස්සේ ඔඩි කතා කරනවා ඊට පස්සේ එතරම්දි මේන්ලි මට වෙන්න ඕන දේ තමයි දැන් ගියාට පස්සේ සමහරලාට දැන් හිතන්න මම හිතන්නකො දැන් මම ට්‍රැකින් එක කරනවා නම් මට වීලුක කියන්නේ මං වීලුව දරා ගන්න පුළුවන් සීමාවක් කියලා එතකොට ඔයාලා පොඩ්ඩක් අයිඩෙන්ටිෆයි කරගන්න ඕන මෙයාගේ මේ ලෙවල් එක මෙයාගේ මේ ලෙවල් එක කියලා දැන් ඒක සමහර ඉන්නවා දැන් පොඩි එක්සැම්පල් එකක් දුන්නොත් මාත් එක්ක ඉන්නවා යාළුවෙක් ඉන්නවා ඕන වීලුවක් ඕගේ දැන් එයා වෙජිටේරියන් මූට රයිස් එකක් දීලා ලං කරොත් තරහ යනවා අර ඒ වගේ ඔයාලා ඒක අයිඩෙන්ටිෆයි කරගන්න ඕන මෙයාට මෙන්න මේ තරම් සීමාවට මෙයා ඕකේ කියලා නැත්තම් අපි නිකන් එයාම බයික් කරන්න ගියොත් අර එයාට උනත් පොඩ්ඩක් ස්ට්‍රෙස් එනෝනේ සහ දැන් හිතන්න කවුරු හරි ට්‍රැකින් එක කරද්දී පරක්කු වෙනවා එතකොට එයා එහෙම ස්ට්‍රෙස් කරන්න ගියොත් වැඩේ පොඩ්ඩක් අමාරු වෙනවා එතකොට එයාව ඒ කියන්නේ මොකක් කර එදා දවසේ මොකක් කර මෙන්ටල් ලෙවල් එකක ඉන්නවනම් ඔයාලා තව ස්ට්‍රෙස් කරන්න ගියොත් එයා තව අවුල් යනවා ඒකින්ද අර හැමෝටම සපෝට් එකක් දීගෙන ඒ විදිහට තමයි ට්‍රැකින් එක කරන්නේ සහ අනිත් දේ තමයි මේන්ලි දැන් හිතන්න මම කියලා මම ට්‍රැකින් එක කරනවා මම එක දවසක හයික් එකේ හෙඩ් එකේ ඉන්න පුළුවන් කියන්නේ මම මුලින්ම ඉන්න පුළුවන් ඊට පස්සේ මට උනත් හෙම්බිරිස්සාවක් බඩේ අමාරුවක් මොකක් හරි අපුලේ පේන්නයක් ඇවිල්ලා මම තේල්ල කරන්න පුළුවන් ඒකට ඒ වගේ අර Tamante chance එක ඉන්න කොයි වෙලාවකද හිතා ගන්න බෑ ඒකින්ද හැමෝමත් එක්ක වැඩේ කරද්දි සහයෝගයෙන් තමයි මේක යන්න ඕනේ අර කවුරුත් කොම් කරන්නවක්වත් එහෙම නැතර අර හැමෝම ෆැමිලි එකේ ඉන්න තමයි අපිට වැඩේ වෙන්න ඕනේ නෑ නෑ කවදාවත් අර කිරු නැති අමාරුම ගමනක් යන්නේ ඒ වගේම අර මම හිතන්නේ තාම කාටවත් මේ ගමන මේ වගේ කියලා බ්‍රීච් ගන්න බෑ තාම ඒ ගමන ගිහිල්ලා බලන්න